විවේකී සතියන්තයේ අපි හුඟක් ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක් තමයි දොරකොඩ දෙවල කියන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍යයේ තව කොටස් සීමිත ප්‍රමාණයක් තමයි විකාශනය වෙන්න තියෙන්නේ. මම ඔයාලට කියන්න යන්නේ අන්නේ සීමිත කොටස් වලින් එකක්. මේ කතාවේ රණවීර සහ නැටුම්ගුරුයි සම්බන්ධ වීඩියෝ එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඔන්න යාළුවනේ මේ වෙද්දි නැටුම්ගුරුයි රණවීරයි දෙන්න එකම ගෙදරකනේ ජීවත් වෙලා ඉන්නේ. නැටුම්ගුරුයි ගාව රණවීර නැවතිලා ඉන්නේ රණවීරට උවමනා වෙන නැටුම්ගුරුගෙන් සල්ලි ගන්නනේ. ඔන්න ඔය හේතුත් එක්ක තමයි නැටුම්ගුරුයි ගාව රණවීර ජීවත් වෙලා ඉන්නේ. අනිත් එක තමයි රණවීරට දැන් යන්න ආතක් පාතක් තියෙන මිනිස්සෙකුත් නෙමෙයි. රණවීරගේ කසාද ගැහණු කෙනා ඇවිල්ලා සල්ලි ඉල්ලනවනේ නැටුම්ගුරුගේ ගෙදරදී. ඉතින් ඔන්න ඔය හේතු කාරණාත් එක්ක රණවීරට උවමනා වෙනවා සල්ලි. ඉතින් මෙන්න මේ සල්ලි ටික නැටුම්ගුරුගෙන් ඉල්ල ගන්න රණවීර කොයිතරම් උපක්‍රම හේතුවත් නැටුම්ගුරුයි නම් සල්ලි දෙන්නේ නැහැ රණවීරට. මොකද නැටුම්ගුරුයි එකම තීරණයක ඉන්නවා කවමදාවත් රණවීරව කසාද බඳින්නේවත් තමන් සතු සල්ලිවත් රණවීරට දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඔය හේතු කාරණා දෙකත් එක්ක රණවීරට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නැටුම්ගුරුගෙන් සල්ලි ගන්න. ඒ කාරණාව උඩ තමයි රණවීර නැටුම්ගුරුත් එක්ක රණ්ඩු අල්ලන්නේ. ඉතින් එහෙම රණ්ඩු වෙන අවස්ථාවකදී මේ රණ්ඩුව දුරින් දිගටම යනවා. ඇත්තටම මේ වෙලාවේදී බොහෝ විදියට කුටි කන්නට නැටුම්ගුරුට සිද්ධ වෙනවා. නැටුම්ගුරුගේ ජීවිතයට පවා අනතුරක් කරන්න රණවීරට පුළුවන්කම ලැබෙවි මේ අවස්ථාවේදී. මොකද රණවීර කියන්නේ මිනිස්සෙක් නෙමෙයිනේ. රණවීර කියන්නේ මහා තිරිසන් මිනිස්සෙක්. රණවීරට ඕනකම ලැබෙන්නේ මේ දේවල් ඔක්කොම ඉවර කරලා නැටුම්ගුරුගෙන් පලි ගන්න. ඒ කියන්නේ නැටුම්ගුරුගේ සල්ලි ටික අයිති කරගන්න විතරනේ. ඔන්න ඔය හේතුත් එක්ක කතාවේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා රණවීර අතින් නැටුම්ගුරුගේ ඉරණම විසඳන හැටි.